හරි මේ බලන්නකො කොහොමද මේ ගන්න හදන්නේ. දැන් අනුකල වර්ගමූල ඇතුලේ x බෙදීම එක ඍණ x dx තියෙන්නේ. වර්ගමූල x බෙදීම එක ඍණ x dx තියෙන්නේ. එතකොට දැන් මේ ගාන දැක්කට පස්සේ අපිට තේරෙනවා මේක මේව තියාගෙන හදන්න බෑ කියලා නේද? මෙහෙම වර්ගමූලයක් තියාගෙන මේ වගේ අනුකලනයේ ගානක් හදන්න බෑ කියලා තේරෙනවා. එහෙනම් මේකෙදි මොකක් හරි ආදේශයක් පාවිච්චි කරන්න ඕනේ කියලා අපිට තේරෙන්න ඕනේ. හරිද? මොකක් හරි ආදේශයක් අපි පාවිච්චි කරන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. එතකොට දැන් මෙතන ආදේශයක් පාවිච්චි කරනවා නම් මේ වර්ගමූලය අයින් වෙන විදිහටනේ අපි ආදේශය පාවිච්චි කරන්න ඕනේ. වර්ගමූලය තියාගෙන අපිට මේකේ ආදේශයක් වර්ගමූලය තියාගෙන අපිට මේක අනුකලනය කරන්න අමාරුයි. හරිද? ඒ නිසා වර්ගමූලය ඉවත් කරගන්න තමයි අපි සාමාන්‍යයෙන් ආදේශයක් පාවිච්චි කරන්න ඕනේ. හරිද? මම මේක ඩයිරෙක්ට් ලේසි වෙන්න මෙහෙම ලියන්නම්කෝ. මේ තනි වර්ගමූලයන්නේ තියෙන්නේ. වර්ගමූල x බෙදීම වර්ගමූල 1 ඍණ x dx. හරිද? වර්ගමූල x බෙදීම වර්ගමූල 1 ඍණ x dx තියෙන්නේ. එතකොට දැන් මේකේ වර්ගමූලය ඉවත් වෙන විදිහට තමයි අපි ආදේශය කරන්න ඕනේ. එතකොට දැන් මෙතන වර්ගමූල x තියෙන්නේ, මෙතන වර්ගමූල 1 ඍණ x තියෙන්නේ. මෙතන වර්ගමූල 1 ඍණ x තියෙන්නේ. වර්ග පදය නෙමෙයි වර්ගමූලය අයින් වෙන්න නම් අපි මොන වගේ එකක්ද ආදේශ කරන්න ඕනේ? වර්ග පදයක් තියෙන එකක් ආදේශ වෙන්න ඕනේ. මෙතන 1 ඍණ x දැම්මට පස්සේ ඒකෙත් වර්ගමූලය අයින් වෙන්න ඕනේ. 1 ඍණ x දැම්මට පස්සේ ඒ වර්ගමූලය අයින් වෙන්න ඕනේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද මෙන්න මේ වගේ එකක්. වර්ගමූල x වෙනුවට මම වර්ගමූල x සමානයි sin θ වගේ එකක් පාවිච්චි කරනවා. වර්ගමූල x සමානයි sin θ වගේ එකක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? වර්ගමූල x සමානයි sin θ නම් x කියන්නේ මොකක් වෙනවද? sin වර්ගය θ වෙනවා. sin වර්ගය θ වෙනවා. මේ එතකොට වර්ගමූල x එද්දි sin θ හරි. වර්ගමූල 1 ඍණ x එද්දි 1 ඍණ x කියන්නේ 1 ඍණ sin වර්ගය θ. 1 ඍණ sin වර්ගය θ කියන්නේ cos වර්ගය θ. cos වර්ගය θ ගේ වර්ගමූලය cos θ එවිල අපිට වර්ගමූලය කැපෙනවා. හරි. ඒ වගේම අපිට තේරෙන්න ඕනේ වර්ගමූල x වෙනුවට අපිට cos θ පාවිච්චි කරන්න පුළුවන් කියලා. කැමති ආදේශයක් පාවිච්චි කරන්න. හරිද? කැමති ආදේශයක් ලේසි එකක් පාවිච්චි කරන්න. මේ වර්ගමූල x සමානයි cos θ කියලා දැම්මොත් අපිට x සමානයි කියලා මොකක් වෙනවද? x සමානයි cos වර්ගය θ කියන එකක් දෙන්නේ. x සමානයි cos වර්ගය θ කියලා එන්නේ. එහෙම වුණොත් බලන්න 1 ඍණ x කියන එක 1 ඍණ cos වර්ගය θ වෙනවා. ඒකේ වර්ගමූලය 1 ඍණ cos වර්ගය θ කියන්නේ sin වර්ගය θ නේ. sin වර්ගයේ වර්ගමූලය cos වෙනවා. cos වෙනවා. හරි. ඔය ආදේශ දෙකෙන් කැමති එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊළඟට මම මේක පාවිච්චි කරන ගාන හදන්නම්කෝ. ඕගොල්ලෝ මේක පාවිච්චි කරන ගාන හදන්න. හරිද? දැන් වර්ගමූල x සමානයි sin θ. x සමානයි sin වර්ග θ නම් අපි dx හොයාගන්න බැයිද? θ ඇසුරෙන් මේ ආදේශ කරනවා නම් dx සමානයි sin වර්ග θ අවකලනය කරාට පස්සේ මොකක්ද වෙන්නේ? sin වර්ග θ අවකලනය කරාට පස්සේ 2 sin θ දෙකෙන් එකක් අඩු වෙනවා. දෙකෙන් එකක් එකයිනේ. ඒ කියන්නේ sin θ තමයි. ඊළඟට මේ sin θ කියන පදේ අවකලනය වෙන්න ඕන. cos θ dθ වෙනවා. cos θ dθ වෙනවා. එතකොට මේ 2 sin θ දෙකෙන් එකක් අඩු වෙනවනේ. නේද? අර nfx ඍණ එක යටතේ 2 sin θ දෙකෙන් එකක් 1 sin θ කියන එක අවකලනය කරාට පස්සේ cos θ වෙනවා. dθ 2 sin θ cos θ dθ වෙනවා. ඊට පස්සේ අපි ආදේශ කරමු දැන් i අපිට ගන්න පුළුවන් i සමානයි අනුකලන වර්ගමූල x කියන්නේ අපි දැන් දන්නවා sin θ කියලා. බෙදීම 1 ඍණ x කියන්නේ මොකද? 1 ඍණ sin වර්ගය θ. 1 ඍණ sin වර්ගය θ dx කියන්නේ
දෙකයි sin theta cos theta d theta වෙනවා. එතකොට සමාන අනුකල sin theta බෙදීම එකරින sin වර්ගයේ theta ගේ කියන්නේ cos වර්ග theta ගේ වර්ගමූලය cos theta වෙනවා. වතාවක් දෙකයි sin theta cos theta d theta වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මෙතන තියෙන cos theta මෙතන තියෙන cos theta හැදලා ගිහින් අපිට එනවා i ට උත්තරයක්. මෙහෙම i සමාන අනුකල දෙකයි sin වර්ග theta d theta දෙකයි sin වර්ග theta d theta කියලා උත්තරයක් අපිට එනවා. දැන් මේ sin වර්ගය මේ වර්ග පදයන් ත්‍රිකෝණමිතියේ මේ වර්ගපද තියාගෙන අනුකලනය කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි මේ බල රහිත පදයක් බවට පත් කරගන්න ඕනේ. කොහොමද බල රහිත පදයක් බවට පත් කරගන්නේ? ඒකට අපි මෙන්න මෙහෙම එකක් දන්නවනේ. අපි cos 2යි θ ගේ සූත්‍ර දන්නවනේ. cos 2යි θ සමාන 1 ඍණ 2යි sin වර්ගය θ කියලා අපි දන්නවා. එහෙනම් අපිට sin වර්ග θ කියන එක ගන්න පුළුවන්. 1 ඍණ cos 2යි θ බෙදීම 2යි කියලා අපිට ගන්න පුළුවන්. 1 ඍණ cos 2යි θ බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් i සමාන දෙවරක් අනුකල. දැන් sin වර්ග θ වෙනකොට අපිට මේක දාන්න පුළුවන්. 1 ඍණ cos 2යි θ බෙදීම 2යි d θ මේක අනුකලනයේ විදියට ගන්න පුළුවන්. එතකොට 2ට 2 කැපෙනවා. i සමානයි අපිට ඉතුරු වෙන්නේ එතකොට 1 ඍණ cos 2යි θ d θ නේද? 1 ඍණ cos 2යි θ d θ. හරිද? i සමාන. එතකොට අපිට පදයෙන් පදයට අනුකලනය දාන්න පුළුවන්. 1යි d θ ඍණ cos 2යි θ d θ වෙනවා. d θ වෙනවා. ඊට පස්සේ i සමාන මේක 1යි d θ අනුකලනය කරාට පස්සේ θ වෙනවා. ඍණ අනුකලන cos 2යි θ අනුකලනය කරාට පස්සේ මොකද වෙන්නේ? sin අවකලනය කරාට පස්සේ cos වෙනවා. cos අනුකලනය කරාට පස්සේ sin වෙනවා. cos අනුකලනය කරාට පස්සේ sin 2යි θ. මේක අවකලනය කරලා යටින් දාන්න ඕනේ. 2යි θ අවකලනය කරාට පස්සේ 2යි. නේද? 2යි. හරි. ඔන්න i සමානයි θ ඍණ sin 2යි θ බෙදීම 2යි කියලා. දැන් අපි θ අසුරෙන් තියලා බෑ. අපිට මේකනේ අනුකලනය කරන්න දුන්නේ. x විශේෂයෙන් අනුකලනය කරන්න දුන්නේ. එහෙනම් අපි x වලින් තමයි උත්තරේ තියන්නේ. එහෙනම් මොකද කරන්නේ? අපි θ අපි x බවට හරවලා ලියමු. දැන් අපි දන්නවනේ මෙතන මේ sin θ සමානයි මූල x කියලා දන්නවා. එහෙනම් අපි දන්නවා θ සමානයි sin inverse වර්ගමූල x කියලා. θ සමානයි sin inverse වර්ගමූල x කියලා අපි දන්නවනේ නේද? හරි මේකට ආදේශ කරමු. i සමානයි θ කියන්නේ sin inverse වර්ගමූල x. sin inverse වර්ගමූල x ඍණ sin 2යි θ. දැන් අපි දන්නේ sin θ කියන්නේ විතරයි. sin 2යි θ 2යි මූල x කියලා එහෙම ලියන්න බෑ. sin 2යි θ සමානයි 2යි මූල x. එහෙම ලියන්න බෑ. හරි මෙතන දෙකුණ වෙනවා කියලා මෙතන දෙකුණ වෙන්නේ නෑ. sin θ සමානයි මූල x ගන්නවා. හැබැයි අපි sin 2යි θ දන්නේ නෑ. එහෙනම් කොහොමද sin 2යි θ හොයන්නේ? sin 2යි θ හොයන්නේ? sin 2යි θ කොහොමද අපි හොයාගන්නේ? අපිට මෙන්න මෙහෙම සූත්‍රයක් අපි දන්නවා. sin 2යි θ කියන එක අපි මේ θ ඇසුරෙන් ලියාගමුකෝ. sin 2යි θ සමානයි 2යි sin θ cos θ කියලා මට ලියන්න පුළුවන්. අපි sin θ ගේ අගය දන්නවා. අපි cos θ ගේ අගය දන්නවද? cos θ ගේ අගය දන්නේ නෑ. මේක වෙන ආදේශයක්. මේ ආදේශ කරන්න පුළුවන් කියලා දුන්නා. sin θ සමානයි මූල x. එහෙනම් sin θ වෙනකොට අපිට මූල x පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් sin θ දන්නා නම් අපිට cos θ හොයන්න පුළුවන්. මේ sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එකයිනේ. එහෙනම් අපි මේ විදිහට ත්‍රිකෝණයක් ගැහුවොත් අපි මේ විදිහට ත්‍රිකෝණයක්
සම්මුඛ පාදයේ බෙදීම කර්ණය වර්ගමූල x බෙදීම යට එකනේ sin θ කියන්නේ. එහෙනම් මේ පාදය අපිට හොයාගන්න පුළුවන් මේකේ වර්ගයෙන් මේකේ වර්ගය අඩු කරලා වර්ගමූලය දැම්මට පස්සේ. ඒ කියන්නේ එක ඍණ x ගේ වර්ගමූලය නේද? එක ඍණ x ගේ වර්ගමූලය වෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් දෙකයි. sin θ කියන්නේ වර්ගමූල x නේ. cos θ කියන්නේ අපිට බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos θ අපිට ලියා ගන්න පුළුවන් එක ඍණ x බෙදීම එකයි. බද්ධ පාදයේ බෙදීම කර්ණය නේද? එක ඍණ x හරි. එහෙනම් ඔය ගත්ත උත්තරේ අපි මේකට ආදේශ කරමු. මේකට ආදේශ කරමු. එතකොට sin inverse x වෙන sin දෙකයි θ කියන්නේ දෙකයි වර්ගමූල x එක ඍණ x යට දෙකක් තියෙනවා. එතකොට මේ දෙක කැපෙනවා. අපිට අවසාන උත්තරේ එනවා කොහොමද? i සමාන sin inverse වර්ගමූල x වෙන මේක තනි වර්ගමූලයක් ඇතුළට දාන්න පුළුවන් එක ඍණ x මේක ඇවිල්ලා නිශ්චිත අනුකලනයක්ද අනිශ්චිත අනුකලනයක්ද සීමාවක් නැහැනේ. එහෙනම් අපි අභිමත නියතයක් තියන්න ඕනේ. හරිද? මොන මොනවයි ඔය ගන්න එන්නේ. හරිද? මේ වගේ එකක් දුන්නාට පස්සේ අපිට තේරෙන්න ඕනේ මේක සාමාන්‍ය විදිහට අපිට හදන්න බෑ නේ. වර්ගමූලයක් තියාගෙන හදන්න බෑ. ඒ නිසා අපි ආදේශයක් පාවිච්චි කරගත්තා නම් මේක හදන්න ලේසි කියලා තේරෙන්න ඕනේ. ඒ නිසා ආදේශයෙන් මෙන්න මේ විදිහට හිතලා තෝරන්න. එක ඍණ x ආවට පස්සේ තනි වර්ගමූලයක් දැන් මෙතනින් තනි වර්ගයක් වෙන්නේ නැති පදයක් આવොත් ඒත් සුළු කරගන්න බෑනේ. වර්ගමූලයේ ඉවත් වෙන විදිහටම මේක තෝරගන්න ගානක් ආවට පස්සේ